වෙල්කම් බෑක්. අදත් රසමරස රෙසිපි එකක් අරගෙන ආවා ඔයගලන්ට. ඉතින් මේ ජම්බු දෝසි නිකන් ජම්බු කනවට වඩා මෙන්න මේ වගේ දෙයක් මේ වගේ විදිහට හදලා කනලා බලන්නකෝ ඔයගොල්ලෝ. ඉතින් මම මෙතන ලොකු ජම්බු තමයි අරන් තියෙන්නේ. ඒ හින්දා මම ඒක දෙකට කපා ගන්නවා. ඕගොල්ලෝ පොඩි ජම්බු ගන්නවා නම් දෙකට කපා ගන්න ඕනේ නැහැ. ඒක අර ඇටේ විතරක් අයින් කරාම හොඳටම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දෙකට කපාගෙන මේකට ඕනේ සීනි ග්‍රෑම් 250ක් විතර දාගෙන තාච්චියට මම ඒකටම දානවා මේ ජම්බු ටික හොඳට සීනි වල තවර ගන්න ඕනේ. ලිප ඔන් එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔහොම තවර ගත්තයින් පස්සේ මම වතුර පොඩ්ඩක් දානවා එකට. වතුර වැඩි කරගන්න එපා. වතුර පොඩ්ඩක් දාගන්න. වතුර දැම්මයින් පස්සේ අර සීනි ටික දිය වෙනකන් ඕගොල්ලෝ හොඳට හැඳි ගා ගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් වැඩියෙන් තියාගත්තට කමක් නැහැ. මොකද නැත්තම් ඕගලන්ට වෙලා යනවා. මම මෙතන අරන් තිනවා ගම්බිරිස්, ලුණු, කරදමුගු, කරාබුන ඇටේ. මෙන්න මේක මෙහෙම නටනකොට අර ගත්ත ටික මෙහෙම දාගන්න. ඔගොල්ලෝ සැරට තව කන්න කැමති නම් ගම්බිරිස් ටිකක් වැඩි කරගන්න. මම ගම්බිරිස් තව පාරක් දැම්මා. ඊට පස්සේ මම දෙහි බෑයක් දානවා. දෙහි බෑය හොඳට මිරිකලා අපි දෙහි බෑය අයින් කරන්නේ නැහැ. දෙහි බෑය ඒක ඇතුළටම මේ විදිහට දාගෙන හැඳි ගා ගන්න. දැන් ඕගලන්ට පේනවා ඇති මේක උකු වෙලා වගේ තියෙනවා. අර වතුර ගතිය ටිකක් අයින් වෙලා නිකන් අර ඝන ගතියට වගේ ඇවිල්ලා තියෙන්නේ. අරකත් හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ මේ ජම්බු එකට අපේ සීනි සිරප් එක. ඉතින් දැන් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගෙනත් මම ටිකක් හැඳි ගා ගන්නවා. ඉතින් ෆයිනලි මේක ඉතින් හදාගෙන ඉවරයි. මේක මාරම රසයි. මේක අර කද්දි නිකම් වේලිච්ච මිදිවල රහ වගේත් එනවා. හරිම රසයි. ඉතින් ඕගොල්ලොත් හදලා try කරලා බලන්න. ආයේ තව රස රෙසිපි එකකින් එනකන් bye bye.